මේක ඇත්ත වශයෙන්ම ලංකාව ලැජ්ජ වෙන්න ඕන වැඩක්. ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති දේවල් දැන් වෙන්නේ. ව්‍යාපාර ආණ්ඩුව ආවට පස්සේ. එදා 2010 අපිට 6500ක් හම්බ වුණා. ඊට අමතරව එම්බසි එකකින් අපිට ඒ අපේ ලාංකික වැඩ කරන කට්ටිය 350 විතර අපිත් එක්ක එක වුණා මක්කමට යන්න. ඒ වගේම මේ මුජාමුලා වීසා කියලා තව 150ක් තානාපතිතුමාගේ බලය පාවිච්චි කරලා අපිට දුන්නා. හරි 7000කට වැඩි පිරිසක් එදා මක්කම වන්දනාවේ ගියා. දැන් මේ අවුරුදු දෙකම රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර කිව්වොත් හරි මේ බද්දේ දාන්න එපා කියලා කිව්වා මම ගිහිලා කිව්වේ. පත්වීම දෙනකොට මම කිව්වා මුස්ලිම් දාන්න මුස්ලිම් නොවන එකේ දාන්න එපා. කියන්නේ එයාව අපි මුස්ලිම් එකට ගණන් ගන්න නැති ඉඳ මම ගණන් ගන්න නැති නිසා. මුස්ලිම් කෙනෙක් දාන මුස්ලිම් කටයුතු මේ ගැන දැනගන්න මුස්ලිම් ආගම මොකද්ද කියලා දැනගන්න ඕන පුද්ගලයෙකුට තමයි මුස්ලිම් ආගමික කටයුතු දෙන්න ඕනේ. ඒක තමයි ආරක්ෂක ලේකම්තුමා අපි හම්බුනාම මේ පාර. එයාත් කිව්වේ ඕගලන්ට මේ දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංස්කෘතික අමාත්‍යාංශත් එක්කම තියාගෙන යන්න තිබුණා. ඒකේ ඕගලන්ට වාසි වැඩි කියලා කිව්වා. මේකෙන් මෙහෙම ගිහිල්ලා වෙනස් වුණ එකකින් ප්‍රශ්න වැඩි වුණා කියලා කිව්වා. ඒක ඇත්ත. අපි ඩෙලිගේෂන් එක ගියාම එහෙම තමයි අපිට කිව්වේ. ඉතින් ඒ වගේ වාතාවරණයක් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර බලන්න 2240යි. 2240ට අමතරව අපිට නිකන් 600ක් හම්බ වෙනවා. ඒ 600ත් අපිට හම්බුන්නේ නැහැ මේ පාර. ගිය පාර ඒ 600ක් දෙනකොට ඇමතුමයි මල්ලි මකම ගිහිලා ඉවරයි. මේ බලන්න කවුරුත් නැහැ. හරි? මේ පාරත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා එනකොට ඇමතිවරයා එංගලන්තයට දිව්වා. මේක ඕම නෙවෙයි. සෞදි රටත් එක්ක හොඳ සුහදතාවයක් තියාගන්න ඕනේ. ඒකස්සේ අපේ ඇමතිවරු ප්‍රකාශ කරනවා සෞදියට විරුද්ධව ප්‍රකාශ කරනවා. සෞදියට විරුද්ධව මේ ටිකේම උගත් දේවල් සිදු වුණා. තලත අතුකෝරළ මැදිනිය ප්‍රකාශයක් කරලා තිබුණා සෞදියට ඇරෙන්න සෞදියට විතරක් කිසිම කාන්තාවක් යවන්නේ නැහැ කියලා. ඒකෝට රංජන් රාමනායක මහත්තයා කියලා උද්ඝෝෂණ කරුවා එම්බසි එකේ ඉස්සරහා. දැන් ඕවාගේ සිදුවීම් ඔක්කොම අපේ තිබිච්ච අර මිත්‍රශීලී භාවය නැති වුණා. නැත්තම් ලක්ෂ 3ක් ඉන්න මේ මාලදීවට වැඩි කරලා දෙනවා ඉල්ලීමක් කරපේටම ඒ රජයෙන්. බංග්ලාදේශ ඉල්ලුවාම බංග්ලාදේශේ වැඩි කරලා දුන්නා. ලංකාවේ ඉල්ලුවාම මුන්ට ලිපියක් ලියා ගන්න දන්නේ නැහැ. ඒක තමයි ලැජ්ජාම වැඩි. ලිපියක් ලියලා කාගෙන්ද ඉල්ලන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒක විතරක් නෙවෙයි. මේ රජයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කිසිම පියවරක් ගත්තේ නැහැ. මේ අජ් වන්දනාව යන්න බැරි වුණ මිනිස්සු දැන් 8000ක් රෙජිස්ටර් කරලා තියෙනවා. 8000ක් යන්න ඕනේ කියලා. ඒගොල්ලන් ගැන කිසිම කෙනෙක් බැලුවේ නැහැ. කිසිම රජයේ කිසිම කෙනෙක් බැලුවේ නැහැ. ඒ කියන්නේ මම ලැජ්ජ වෙනවා. කනගාටු වෙනවා. දෙන්න ඕනේ. ඒක තමයි ආරක්ෂක ලේකම්තුමා අපි හම්බුනාම මේ පාර. එයාත් කිව්වේ ඕගලන්ට මේ දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංස්කෘතික අමාත්‍යාංශත් එක්කම තියාගෙන යන්න තිබුණා. ඒකේ ඕගලන්ට වාසි වැඩි කියලා කිව්වා. මේකෙන් මෙහෙම ගිහිල්ලා වෙනස් වුණ එකකින් ප්‍රශ්න වැඩි වුණා කියලා කිව්වා. ඒක ඇත්ත. අපි ඩෙලිගේෂන් එක ගියාම එහෙම තමයි අපිට කිව්වේ. ඉතින් ඒ වගේ වාතාවරණයක් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර බලන්න 2240යි. 2240ට අමතරව අපිට නිකන් 600ක් හම්බ වෙනවා. ඒ අය කරන්න වෙන සෞදියට විතරක් කිසිම කාන්තාවක් යවන්නේ නැහැ කියලා. ඒකෝට රංජන් රාමනායක මහත්තයා කියලා උද්ඝෝෂණ කරුවා එම්බසි එකේ ඉස්සරහා. දැන් ඕවාගේ සිදුවීම් ඔක්කොම අපේ තිබිච්ච අර මිත්‍රශීලී භාවය නැති වුණා. නැත්තම් ලක්ෂ 3ක් ඉන්න මේ මාලදීවට වැඩි කරලා දෙනවා ඉල්ලීමක් කරපේටම ඒ රජයෙන්. බංග්ලාදේශ ඉල්ලුවාම බංග්ලාදේශේ වැඩි කරලා දුන්නා. ලංකාවේ ඉල්ලුවාම මුන්ට ලිපියක් ලියා ගන්න දන්නේ නැහැ. ඒක තමයි ලැජ්ජාම වැඩි. ලිපියක් ලියලා කාගෙන්ද ඉල්ලන්නේ කියලාවත් දන්නේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම ලංකාව ලැජ්ජ වෙන්න ඕන වැඩක්. ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති දේවල් දැන් වෙන්නේ. ව්‍යාපාර ආණ්ඩුව ආවට පස්සේ. එදා 2010 අපිට 6500ක් හම්බ වුණා. ඊට අමතරව එම්බසි එකකින් අපිට ඒ අපේ ලාංකික වැඩ කරන කට්ටිය 350 විතර අපිත් එක්ක එක වුණා මක්කමට යන්න. ඒ වගේම මේ මුජාමුලා වීසා කියලා තව 150ක් තානාපතිතුමාගේ බලය පාවිච්චි කරලා අපිට දුන්නා. හරි 7000කට වැඩි පිරිසක් අපිට හම්බුන්නේ මේ පාර. ගිය පාර ඒ 600ක් දෙනකොට ඇමතුමයි මල්ලි මකම ගිහිලා ඉවරයි. මේ බලන්න කවුරුත් නැහැ. හරි? මේ පාරත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා එනකොට ඇමතිවරයා එංගලන්තයට දිව්වා. මේක ඕම නෙවෙයි. සෞදි රටත් එක්ක හොඳ සුහදතාවයක් තියාගන්න ඕනේ. ඒකස්සේ අපේ ඇමතිවරු ප්‍රකාශ කරනවා සෞදියට විරුද්ධව ප්‍රකාශ කරනවා. සෞදියට විරුද්ධව මේ ටිකේම උගත් දේවල් සිදු වුණා. තලත අතුකෝරළ මැදිනිය ප්‍රකාශයක් කරලා තිබුණා
සෞදියට එදා මක්කම වන්දනාවේ ගියා. දැන් මේ අවුරුදු දෙකම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොච්චර කිව්වොත් හරි මේ බද්දේ දාන්න එපා කියලා කිව්වා මම ගිහිලා කිව්වේ. පත්වීම දෙනකොට මං කිව්වා මුස්ලිම් දාන්න මුස්ලිම් නොවන එකේ දාන්න එපා. කියන්නේ එයාව අපි මුස්ලිම් එකට ගණන් ගන්න නැති ඉඳ මම ගණන් ගන්න නැති නිසා. මුස්ලිම් කෙනෙක් දාන මුස්ලිම් කටයුතු මේ ගැන දැනගන්න මුස්ලිම් ආගම මොකද්ද කියලා දැනගන්න ඕන පුද්ගලයෙකුට තමයි මුස්ලිම් ආගමික